IT ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල ලෙසන් 5 එක රිස්ක් මැනේජ්මන්ට්. රිස්ක් එකක් කියලා කියන්නේ අපි කියනවා අනාගතයේදී ඇතිවෙන්න පුළුවන් අවිනිශ්චිත ඉවෙන්ට් එකක් හරි කන්ඩිෂන් එකක් හරි අපිට රිස්ක් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ රිස්ක් එක පොසිටිව් විදිහටත් නෙගටිව් විදිහටත් අපේ ප්‍රොජෙක්ට්ස් වලට අපේ ප්‍රොඩක්ට්ස් වලට සර්විසස් වලට ඉෆෙක්ට් වෙන්න පුළුවන්. හිතන්න මේක පොසිටිව් රිස්ක් එකක් කියලා. ඒ වගේ වෙලාවට පොසිටිව් ඉම්පැක්ට් එකක් කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා ඒක ඔපචුනිටි එකක් කියලා. මේක නෙගටිව් ඉම්පැක්ට් එකක් නම් අපි ඒක කියනවා ත්‍රෙට් එකක් විදියට. ඒ වගේම තමයි මේ රිස්ක් එකක් එන්න කලින් තමයි ඒක රිස්ක් එකක් කියලා අපි ඩිෆයින් කරන්නේ. රිස්ක් එක හිතන්න දැන් ඒක නෙගටිව් රිස්ක් එකක් කියලා. අන්නේ නෙගටිව් ඉම්පැක්ට් එක නැත්නම් මේ නෙගටිව් රිස්ක් එක ආවයින් පස්සේ අපි ඒක ඉෂුව එකක් විදියට තමයි අඳුනගන්නේ. ඒක තවදුරටත් රිස්ක් එකක් නෙමෙයි. උදාහරණයක් විදියට පොසිටිව් ඉම්පැක්ට් එකක් විදියට අපිට හිතන්න පුළුවන් මොකක්ම හරි ක්ලවුඩ් සර්විස් එකක් ඉමර්ජ් වෙලා තියෙනවා. ඒකෙදි අපිට අපේ කොස්ට් එක අඩුවෙන් ඒ වගේම ෆාස්ට්ලි අපේ ඩිප්ලොයිමන්ට් වැඩ ටික කරගන්න පුළුවන්. අපේ සර්වර් සයිඩ් එකේ ඒ අදාළ ඩිප්ලොයිමන්ට් ඒ වගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ අදාළ ක්ලවුඩ් සර්විස් එක හරහා. හිතන්න මේක නෙගටිව් ඉම්පැක්ට් එකක් කියලා උදාහරණයක් විදිහට හිතන්න. මොකක්ම හරි සොෆ්ට්වෙයාර් වෙන්ඩර් කම්පැනි එකක් තියෙනවා. ඒකෙදි අපි ඉල්ලලා තියෙන මොකක් හරි API එකක් නැත්නම් මොකක් හරි බෑක් එන්ඩ් එකක් වෙන්න පුළුවන්. ඒක දෙන්න ඩිලේ කරනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට ඒක නෙගටිව් ඉම්පැක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද අපේ ප්‍රොජෙක්ට් එක කන්ටිනියු කරන්න, ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරන්න, ෂිප් කරන්න ඒ අදාළ API එකේ කනෙක්ෂන් එක ඕන. අන්න ඒ වගේ වෙලාවට ඒක නෙගටිව් ඉම්පැක්ට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රොජෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් එකේදී ප්‍රොසෙසස් කීපයක් තියෙනවා. අන්නේ ප්‍රොසෙසස් වල තියෙනවා ප්‍රොසෙස් එක, ඒ වගේම මේක ඉන්පුට් එක, ඒකට යූස් කරන ටෙක්නොලොජිස්, ඒ වගේම තමයි ඒකේ අවුට්පුට් එක. අපි දැන් බලමු එකින් එක one by one. පළවෙනි එක තියෙනවා ප්ලෑන් රිස්ක් මැනේජ්මන්ට්. මේකෙදි තමයි අපි තීරණය කරන්නේ කොහොමද රිස්ක් එකක් හැන්ඩල් කරන්න කියලා. මේකට යූස් කරන ටෙක්නික්ස් එහෙම නැත්නම් ටූල්ස් විදියට අපිට එක්ස්පර්ට් ජජ්මන්ට් මීටින් වගේ දේවල් ගන්න පුළුවන්. මේක මේජර් ඉන්පුට්ස් ටිකයි මේජර් අවුට්පුට්ස් ටික පොඩ්ඩක් බලා ගන්න වේවි. MCQ වලට වගේ උවමනා වෙනවා මේවා. එතකොට ප්ලෑන් රිස්ක් මැනේජ්මන්ට් වල මේජර් ඉන්පුට් විදියට අපි දන්නවා ප්‍රොජෙක්ට් චාර්ටර් එකයි PMP එක නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එකයි ඕන. මේ දෙකක් තියෙනවා. මේ දෙක අනිවාර්යෙන් මතක තියාගත්තා නම් හරි. ඒ වගේම තමයි ඒකේ අවුට්පුට් එක විදියට අපි ගන්න පුළුවන් රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක. අයිඩෙන්ටිෆයි රිස්ක් එකේදී වෙන්නේ මොනවද වැරදි වෙන්න පුළුවන් කියන දේ අපි ලිස්ට් ඩවුන් කරනවා. ඒ කියන්නේ හිතන්න දැන් මොනවා හරි දැන් අපිට ප්‍රීඩිෆයින් කරන්න පුළුවන් නම් මෙන්න මෙතන මොකක් හරි වැරද්දක් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ දේවල් ටික අපි ලිස්ට් ඩවුන් කරන එක තමයි අයිඩෙන්ටිෆයි රිස්ක් කියන එකෙන් වෙන්නේ. මේකේ අවුට්පුට් එක එතකොට මේකේ ඉන්පුට් එක විදිහට ගන්නවා. මේ තියෙන ටෙක්නික්ස් ටික ඊට පස්සේ තියෙනවා perform qualitative risk analysis. මේකෙදි වෙන්නේ අපි එක රිස්ක් වලට රේටින් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ දැන් රිස්ක් එකක් තිබ්බයින් පස්සේ ඒ රිස්ක් එක වෙන්න තියෙන probability එකක් තියෙනවා. ඒ අදාළ රිස්ක් එක උනයින් පස්සේ ඒකෙන් අදාළ වෙන ඉම්පැක්ට් එකක් තියෙනවා. probability එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉම්පැක්ට් එකක් තියෙනවා. මෙන්න මේ probability එකටයි ඉම්පැක්ට් එකටයි එක එක රිස්ක් වලට one by one අපි රේටින්ග්ස් ලබා දෙනවා. අන්න ඒක තමයි මෙතන perform qualitative risk analysis කියලා කියන්නේ. ඊළඟට තියෙනවා perform quantitative risk analysis. මේකෙදි අපි අර රේටින් කරපු ඒවට real data add කරලා බලනවා. ඒ කියන්නේ numbers add කරලා බලනවා, data models තියෙනවා නම් add කරලා බලනවා, simulations මොන හරි තියෙනවා නම් ඒව add කරලා බලනවා. එතකොට අපිට පුළුවන් ඒක qualitative විදිහට නෙමෙයි quantitative විදිහට risk එක analyze කරන්න. ඒ වගේම තමයි plan risk responses කියලා තියෙනවා. මේකෙදි වෙන්නේ රිස්ක් එකක් ආවහම කොහොමද ඒ අදාළ රිස්ක් එකට රෙස්පොන්ස් කරන්න කියන එක ප්ලෑන් කරන එක. ඒකට අදාළ වෙන ඉන්පුට් විදියට රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක රිස්ක් රෙජිස්ටර් කියලා ගන්න පුළුවන්. මේ රිස්ක් රෙජිස්ටර් කියන එක ඉස්සරහදී හම්බ වෙනවා. ඒකදී අපි කතා කරමු රිස්ක් රෙජිස්ටර් එකක් කියන්නේ මොකක්ද කියලා. මේකදී මෙහෙම නිකන් ග්‍රාෆ් එකක් විදියට වෙන්න පුළුවන්. කොහොම හරි මෙහෙම තියෙනවා රිස්ක් එකට ID එකක් තියෙනවා. ඒ ID එකකින් ඊට පස්සේ තියෙනවා රිස්ක් එකේ නම තියෙනවා. ඒකෙන් වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒකේ probabilities තියෙනවා. ඒ විදිහට තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊළඟට තියෙන අන්තිමට control risk කියලා. මේකෙදි වෙන්නේ අපි
රිස්ක් එකක් ආවයින් පස්සේ අපි රිස්ක් එක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන එක සම්බන්ධයෙන් තමයි මෙතන මේ කන්ට්‍රෝල් රිස්ක් කියන එකෙන් අදහස් වෙන්නේ. මේ දේවල් ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේජර් ඉන්පුට්ස් ටිකයි අවුට්පුට්ස් ටිකයි සාමාන්‍යයෙන් මේ දෙකේ නම් ටෙක්නික්ස් ටික ගොඩක්ම එක වගේ. සාමාන්‍ය දෙකක් තුන මතක තියාගන්න. මෙතන SWOT analysis කියලා තියෙනවා. මම හිතනවා මේව දන්නවා කියලා. strength weaknesses opportunities threats තමයි මේ SWOT කියලා කියන්නේ. ඊට පස්සේ right ඒ ටික තමයි එතන තියෙන්නේ. මේකෙත් මේ මේජර් ඉන්පුට් සාමාන්‍ය දෙකක් තුනක් වගේ මතක තියාගන්න. ටෙක්නික්ස් ටිකකුයි අවුට්පුට් ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. ඒක ලොකු දෙයක් ගොඩක් නැති හින්දා ඒක අවුලක් නෑ. මෙතන තියෙනවා රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් කියලා. මෙන්න මෙතන කතා කරපු රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක තමයි මෙතන තියෙන්නේ. රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් කියලා කියන්නේත් අපි දන්නවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එක PMP එක. PMP එකේ කොටසක් තමයි රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් කියලා කියන්නේ. මේකෙදි ඩිස්ක්‍රයිබ් කරන්නේ මොනවද, කොහොමද මෙන්න මේ රිස්ක් මැනේජ්මන්ට් ඇක්ටිවිටීස් ස්ට්‍රක්චර් වෙන්න ඕන, කොහොමද ඒ වගේම පර්ෆෝම් වෙන්න ඕන කියන දේ ඩිස්ක්‍රයිබ් කරන දේ තමයි මේ රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් කියලා කියන්නේ. එතකොට රිස්ක් මැනේජ්මන්ට් කියන කම්පෝනන්ට් එක ගත්තොත් ඒකේ තියෙන ඉම්පෝටන්ට්ම ඩොකියුමන්ටේෂන් දෙක තමයි රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එක. අනිත් එක තමයි මෙන්න මේක රිස්ක් රෙජිස්ටර් කියන මෙන්න මේ දෙක. රයිට්. එතකොට මේක තමයි රිස්ක් මැනේජ්මන්ට් ප්ලෑන් එකක තියෙන කන්ටෙන්ට් එක. මෙතඩොලොජි එකක් තියෙනවා roles and responsibilities, budgeting, time, frequency of conducting risk analysis, risk categorizing ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ බලමු අපි identify risk. මෙන්න මෙතන කතා කරපු risk register එක ගැන තමයි දැන් මෙතන කතා කරන්න තියෙන්නේ. මේකෙදි වෙන්නේ one by one අපි risk අඳුර ගන්නවා. දැන් සාමාන්‍යයෙන් project එකක වෙන්න පුළුවන්, product එකක වෙන්න පුළුවන්. ඒකේ එක risk එකක් නෙමෙයි. ඒක risk කිහිපයක් තියෙනවා. අන්න ඒ විදිහට ඒ අදාළ එක එක risk අපි ID දීලා මේ විදිහට table එකකින් පෙන්නනවා මෙන්න මේ risk register කියන document එකේ. අපි අඳුරගත්ත risk ටික ඔක්කොම අපි list down කරනවා මෙන්න මේ risk register කියන මේකේ. එතකොට මේකේදී අපි ID එක identify date එක අපි risk එක අඳුරගත්ත දවස සහ risk එකේ description එකක් ලියනවා. මෙතන තියෙනවා API සම්බන්ධයෙන් risk එකක් තියෙනවා. මේක ඔක වෙන්න පුළුවන් probability එක medium. ඒ වගේම තමයි මේකේ impact එක high. ඒ වගේම තමයි severity එක high. ඒ කියන්නේ බරපතලකම ගොඩක් ලොකු risk එකක් විදිහට අපිට මේක ගන්න පුළුවන්. ඒ වගේම owner තියෙනවා, response plan එක තියෙනවා. මෙන්න මේක තමයි එතකොට risk register එකක් කියලා කියන්නේ. මෙතන තියෙනවා qualitative risk analysis කියන එක. මේකෙදි වෙන්නේ මෙන්න මේ probability කියන එකට මෙන්න මේ impact කියන එකට ratings දීලා මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් graph එකක. එතකොට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තෙන් තියෙනවා probability එක, මේ පැත්තෙන් තියෙනවා impact එක y axis එකෙන්. එතකොට අපිට දැන් හිතන්න මෙන්න මේ වගේ තැනක ඉන්නවනම් අපේ risk එක මේ වගේ තැනක තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී very high, ඒ වගේම very high impact එකක් තියෙන very high probability එකක් තියෙන risk එකක් තමයි අපිට ඒ වෙලාවෙදී ඔක වෙලා තියෙන්නේ, නැත්නම් මුහුණ දෙන්න වෙන්නේ. අන්න ඒක තමයි මෙතන මේ risk analysis qualitative කියන එකෙන් අදහස් වෙන්නේ. අපි දැන් ඊළඟට බලමු negative risk එකක් ආවොත් මොකද්ද දෙන්න පුළුවන් responses කියලා ඒකට අදාළව. දැන් මෙතන මෙන්න මේ විදිහටම දැන් මේකට ratings දෙන්නේ නැතුවනේ දැන් මේක නිකන් visual එකෙන් represent කරලා තියෙන්නේ. දැන් අපිට ඕන නම් මේකට ratings දීලා බලන්න පුළුවන් කොහොමද severity එක නැත්නම් මේ risk එකේ තියෙන බරපතලකම කොච්චරද කියලා අපිට ratings දීලා බලන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට හිතන්න අපිට probability එකක් තියෙනවා 0.5. ඒ කියන්නේ ඒක හරියටම 0.5 වලින් තමයි ඒ අදාළ probability එක තියෙන්නේ. එතකොට impact එක තියෙනවා අපි හිතන්නේ impact එක 4ක් කියලා තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට එනවා දෙකක් කියලා risk severity එක. ඒ වගේ වෙලාවකදී අපිට මේක මෙන්න මේ chart එකේ කොහෙද තියෙන්න ඕන කියලා mark කරගන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අපිට අර visually ඉක්මනට represent කරගන්න පුළුවන් කොතනද මේ අදාළ risk එක තියෙන්නේ කියලා. මේ වගේ වෙලාවකදී සාමාන්‍යයෙන් අපි කියනවා මේ වගේ risk එකක් නම් medium risk එකක් තමයි තියෙන්නේ මේ වගේ වෙලාවකදී. මොකද ඒකත් අර numeric number කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය 5ට වැඩි නම් මේක නම් 5 2 අතර මේක නම් එහෙමම ඒක categorize කරන්නත් පුළුවන්. එතකොට මෙතන කතා කරන්නේ negative risk එකක් ආවෙන් පස්සේ මොනවද දෙන්න පුළුවන් quick responses. දැන් මෙතන මතක තියාගන්න ඕන දේ තමයි ඒ අදාළ රිස්ක් එක තාම ඇවිල්ලා නැහැ. ඒ රිස්ක් එකක් තියෙයි කියලා අපිට පේනවා. නෙගටිව් රිස්ක් එකක් තියෙන්නේ. ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් දේ තමයි අවොයිඩ් කරන්න පුළුවන්. දැන් හිතන්න මොකක් හරි සප්ලයර් කෙනෙක් ඉන්නවා. දැන් අර software vendor ගේ උදාහරණයක් ගමුකෝ.
සොෆ්ට්වෙයාර් වෙන්ඩර් අපිට API දෙන්න තියෙන එක ඒක ඩිලේ කරනවා. ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් ඒ අදාළ රිස්ක් එකක් අපි දැක්කොත් කෙලින්ම ඒ අදාළ වෙන්ඩර්ව චේන්ජ් කරලා ගැරන්ට් කරපු සොෆ්ට්වෙයාර් වෙන්ඩර් කෙනෙක්ව අපිට ගන්න පුළුවන් ඒ අදාළ API එක සප්ලයි කරගන්න. අන්න ඒ වගේ වෙලාවට ඒ වගේ අවෝඩන්ස් එකක් කරන්න පුළුවන්. ඒක තමයි මෙතන පළවෙනි එක කරන්නේ. දෙවෙනි එක තියෙන්නේ ට්‍රාන්ස්ෆර් කරන එක. දැන් මේ ට්‍රාන්ස්ෆර් කරන එක කියන ගොඩක්ම දැන් අපිට මේ රිස්ක් කියන දේවල් ප්‍රොජෙක්ට් රිස්ක් විදිහට කැටගරයිස් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට් රිස්ක් විදිහට කැටගරයිස් කරන්න පුළුවන්. ඒ වගේම ෆයිනෑන්ෂල් රිස්ක් කියලාත් කැටගරයිස් කරන්න පුළුවන්. දැන් මෙතන මේ ට්‍රාන්ස්ෆර් කියන එක ගොඩක්ම ෆයිනෑන්ෂල් රිස්ක් කියන එක යටතේ තමයි යන්නේ. ඒ කියන්නේ හිතන්න මොකක් හරි අපිට රිස්ක් එකක් තියෙනවා ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් ඒ අදාළ ප්‍රොජෙක්ට් එකේ ඕනර්ෂිප් එක දෙන්න පුළුවන් ඉන්ෂුරන්ස් කම්පැනි එකට. එහෙම නැත්නම් අපිට ඒ අදාළ ප්‍රොජෙක්ට් එක අවුට්සෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම කියනවා නම් මේකේ තියෙන මේ නෙගටිව් රිස්ක් එකෙන් එන ඉම්පැක්ට් එක අපි ට්‍රාන්ස්ෆර් කරනවා. එහෙම නැත්නම් ෂිෆ්ට් කරනවා වෙන තර්ඩ් පාර්ටි එකකට. අන්න ඒක තමයි මෙතන මේ ට්‍රාන්ස්ෆර් කියන එකෙන් කරන්නේ. මිටිගේට් කියලා කියන්නේ ඒ රිස්ක් එක එන්න පුළුවන් probability එක පුළුවන් තරම් අපි අඩු කරන් try කරනවා. ඒකේ තියෙන likelihood එක එහෙම නැත්නම් මේ probability එක පුළුවන් තරම් අඩු කරන්න අපි try කරනවා. ඒකට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? අපිට පුළුවන් backup කරන්න. ඒ කියන්නේ daily backup වෙන්න පුළුවන්, ඊට පස්සේ weekly backup වෙන්න පුළුවන්. ඒ විදිහට backup කරන්න. ඒකේ backup වර්ගයක් තියෙනවා. මේ incremental backup කියයි ඒ විදිහට තියෙනවා. අන්න ඒ විදිහට backup follow කරන්න පුළුවන්. එහෙම නැත්නම් disaster recovery කියන ඒ වගේ methodologies follow කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන high availability එකක් තියෙන clusters use කරන්න පුළුවන්. cluster කියන්නේ මොකක්ද කියලා මම හිතනවා ඔයාලා දන්නවාද කියලා MongoDB වගේ use කරනවා නම් cluster කියන්නේ මොකක්ද කියලා දන්නවා. එතකොට different data centers තියෙන cloud solution අපිට use කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් හිතන්න මොකක් හරි region එකක් තියෙනවා නම් cloud එක දැන් හිතන්න අපි හිතමු සිංගප්පූර් කියලා. දැන් ලංකාව වගේ නම් සිංගප්පූර් වල තමයිනේ region ඒ කියන්නේ අපි දැන් මොකක් හරි ලංකාවේ deploy කරනවා නම් අපි සාමාන්‍ය region එක විදිහට select කරන්නේ සිංගප්පූර්. මොකද හේතුව තමයි අපේ ළඟම region එකනේ අපි select කරන්න ඕන. අන්න ඒ වගේ වෙලාවකදී සිංගප්පූර් වල data centers ගොඩක්ම use කරන නැත්නම් ගොඩක්ම තියෙන cloud provider කෙනෙක් අපිට select කරගන්න පුළුවන්. AWS වෙන්න පුළුවන්, GCP වෙන්න පුළුවන්, Azure වෙන්න පුළුවන්, නැත්නම් OCI වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ අදාළ data centers ගොඩක් තියෙන. එතකොට අපිට පුළුවන් අර fault tolerance කියලා දෙයක් තියෙනවා cloud වල. ඊට පස්සේ තියෙනවා high availability කියලා. අන්නේ දේවල් දෙකම අපිට මේ ඒ කියන්නේ ඒකත් enhance කරගෙනම අපිට පුළුවන් අපේ මේ cloud deployment ඒ වැඩ ටික කරගෙන යන්න. අන්න ඒක තමයි mitigate කියන එකෙන් මෙතන අදහස් කරන්නේ. ඊළඟට තියෙනවා accept කියලා කියන්නේ ඒ අදාළ රිස්ක් එක එනකන් අපි බලන් ඉන්නවා. එතකන් අපි මුකුත් කරන්නේ නැහැ. Do nothing, not taking any action unless the risk occurs. ඒ කියන්නේ රිස්ක් එක occur වෙනකම් රිස්ක් එක පැන නගිනකම් එනකම්ම අපි බලන් ඉන්නවා. එතකන් අපි මුකුත් කරන්නේ නැහැ. ඒක ආවෙන් පස්සේ ඒ අදාළ response එක දෙනවා. ඒ අදාළ මේ රිස්ක් එකට. එතකොට ඒකෙදි වෙන්නේ නිකන් අපි prepare වෙලා ඉන්නවා. රිස්ක් එකක් නිකන් prepare වෙලා ඉන්නවා. රිස්ක් එක ආව ගමන් ඒ අදාළ රිස්ක් එකට react කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඊළඟට තියෙනවා පොසිටිව් රිස්ක් එකක් ආවෙන් පස්සේ කොහොමද ඒකට රියැක්ට් කරන්න කියලා. මං උඩදි කිව්වා පොසිටිව් රිස්ක් එකක් කියලා කියන්නේ ඒක ඔපචුනිටි එකක්. ඒ වගේ වෙලාවකදී obviously මොකක් හරි අපි ඔපචුනිටි එකක් දැක්කොත් ඒ ඔපචුනිටි එක පුළුවන් තරම් එක්ස්ප්ලොයිට් කරගන්න ඕන. ඒක පුළුවන් තරම් ග්‍රැබ් කරගන්න ඕන. මේ ඔපචුනිටි එක අපේම වෙන්න ඕන කියලා කියන්නේ. අන්න ඒ වගේ අපේම කරගන්න ඕන. ඒක තමයි පළවෙනි රෙස්පොන්ස් එක. ඒකද නිකන් උදාහරණයක් විදිහට හිතන්න. මොකක් හරි ඔන්න තියෙනවා හිතන්න ප්‍රොජෙක්ට් එකක මොකක් හරි රිස්ක් එකක් තියෙනවා. ඒක පොසිටිව් රිස්ක් එකක්. අන්නේ පොසිටිව් රිස්ක් එක එක්ස්ප්ලොයිට් කරගන්න. එහෙම නැත්නම් ග්‍රැබ් කරගන්න අපිට පුළුවන් ඒ අදාළ එක්ස්පර්ට්ලා හයර් කරලා එහෙම නැත්නම් ඒ එක්ස්පර්ට්ලට මොකක් හරි බෝනස් එකක් දීලා ඒ එක්ස්පර්ට්ලව මොටිවේට් කරලා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට අපිට obviously ඒ අදාළ opportunity එක grab කරගන්න පුළුවන්, exploit කරගන්න පුළුවන්. ඒ වගේම තමයි enhance. ඒකෙදි වෙන්නේ අපි පුළුවන් තරම් ඒ අදාළ opportunity එකේ තියෙන ඒ positive impact එක පුළුවන් තරම් enhance කරගන්න නැත්නම් increase කරගන්න try කරන්න ඕන. ඒ වගේම තමයි තුන්වෙනි එක තමයි share. අපිට පුළුවන් අපිට ඒ තියෙන positive impact එක අපේ කවුරු හරි partner කෙනෙක් ඉන්නවනම් ඒ අදාළ පාර්ට්නර්ත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ජොයින්ට් වෙන්චර් කෙනෙක් ඉන්නවනම් පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා නම් ඒ අයත් එක්ක තර්ඩ් පාර්ටි එකක් එක්ක එන්ගේජ් වෙලා ඒ අදාළ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන ෂෙයා කියන එකෙන් තියෙන්නේ.
ඇක්සෙප්ට් කියලා කියන්නේ මේ නෙගටිව් රිස්ක් එකේ කතන්දරේම තමයි ඇක්සෙප්ට් කියලා කියන්නේ. ඒක ආවොත් ඒ රිස්ක් එක රිස්ක් එක කියන්නේ පොසිටිව් රිස්ක් එක ආවොත් එහෙම නැත්නම් පොසිටිව් ඉම්පැක්ට් එක ආවොත් ඒක ඔබ්වියස්ලි අපි ගන්නවා. ඒකේ ඇඩ්වාන්ටේජ් එක ගන්නවා. හැබැයි ඒක එරයිස් වුණොත් විතරයි. එහෙම නැතුව ඒක දැක්ක ගමන් අපි ඒක ගන්න ඕන කියලා මුකුත් ඇක්ෂන් එකක් අපි කරන්නේ නෑ. ඒක එනකම් බලන් ඉන්නවා. ඒක ආවොත් ගන්නවා නැත්නම් නෑ. ඒ කියන්නේ අපි ඒක වෙනුවෙන් මුකුත් මේ මොකක්වත් කරන්නේ නෑ. ඒ කියන්නේ දැන් මෙතන නම් තියෙන මොකද එක්ස්ප්ලොයිට් තියෙන එන්හාන්ස් තියෙනනේ. අපි පුළුවන් තරම් වැඩි කරගන්න උත්සාහ කරනවා. නැත්නම් ඒ රිස්ක් එක පුළුවන් රිස්ක් එක කියන්නේ පොසිටිව් රිස්ක් එක පුළුවන් තරම් ගන්න උත්සාහ කරනවා. මෙතෙන්දී එහෙම මුකුත් කරන්නේ නෑ. රිස්ක් එක ආවොත් විතරක් ගන්නවා. නැත්නම් ඒක ෂේප් ඒ විදිහට. මෙතන තියෙනවා ඉම්පෝර්ටන්ට් ඇස්පෙක්ට්ස් ටිකක්. ඒ කියන්නේ ඉම්පෝර්ටන්ට් ඒරියාස් ටිකක්. පළවෙනි එක තමයි කන්ටිජෙන්සි ප්ලෑන් කියන්නේ. කන්ටිජෙන්සි ප්ලෑන් කියලා. කන්ටිජෙන්සි ප්ලෑන් කියලා කියන්නේ සරලවම කියනවා නම් මොකක් හරි රිස්ක් එකක් ඔකර් වුණ ගමන් තියෙන මේන් ප්ලෑන් එක. දැන් හිතන්න මොකක් හරි රිස්ක් එකක් තියෙනවා ඩේටා ලොස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වර් එකක් ෆේල් වෙලා මොකක් හරි ඩේටා ලොස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අපේ බැකප් වලින් රීස්ටෝර් කරන්න. අන්න ඒක තමයි කන්ටිජෙන්සි ප්ලෑන් එකේදී වෙන්නේ. ප්‍රයිමරි ප්ලෑන් එක මොකක් හරි රිස්ක් එකක් ආවම පස්සේ කරන්න පුළුවන් ප්‍රයිමරි ප්ලෑන් එක. ඊට පස්සේ තියෙනවා කන්ටිජෙන්සි රිසර්ව් කියලා. මොකක් හරි රිස්ක් එකක් තිබ්බයින් පස්සේ ඒ රිස්ක් එකට අදාළ රෙස්පොන්ස් එකක් තියෙනවා කියලා අපි උඩදී කතා කරානේ. අන්නේ රෙස්පොන්ස් එක විදියට අපි කොච්චර බජට් එකක් ඇලොකේට් කරනවද කියන එක තමයි මේ කන්ටිජෙන්සි රිසර්ව් කියන එකෙන් කියන්නේ. එතකොට ඒකේදී බජට් එක ගුහා මනී වෙන්න පුළුවන්, ටයිම් වෙන්න පුළුවන්. අපි කොච්චර ඇලොකේට් කරනවද කියලා ඒ අදාළ රිස්ක් එකට ඒක රෙස්පොන්ස් එකක් විදියට ෆෝල් බැක් ප්ලෑන් කියලා කියන්නේ. මෙන්න මේ කන්ටිජෙන්සි ප්ලෑන් කියන එක ෆේල් වුණොත් එහෙම නැත්නම් ප්‍රයිමරි ප්ලෑන් එක ෆේල් වුණොත් අපිට තියෙන ඕල්ටර්නේටිව් ප්ලෑන්ස් මොනවද කියන එක තමයි ෆෝල් බැක් ප්ලෑන් කියලා කියන්නේ. නිකන් හිතන්න මොකක් හරි දැන් අපේ බෑකප් එකත් හරි ගියේ නැත්තම් වෙන මොකක් හරි විදියක් තියෙනවා නම් අන්නේ විදියට මොකක්ද ඒකට ගන්න පුළුවන් සොලියුෂන් එක වගේ දෙයක් තමයි එතන ඒ අදහස් කරන්නේ. දැන් ඕනෙම රිස්ක් එකක රෙස්පොන්ස් එකක් තියෙනවනේ. අන්නේ රෙස්පොන්ස් එක කරයින් පස්සත් අපිට රිස්ක් එකක් එන්න පුළුවන්. අන්න ඒක තමයි මෙතන සෙකන්ඩරි රිස්ක් කියන එකෙන් අදහස් වෙන්නේ. මොකක්ම හරි රෙස්පොන්ස් එකක් හින්දා එන්න පුළුවන් අලුත් රිස්ක් විදියට අපිට මේ සෙකන්ඩරි රිස්ක් කියන මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දැන් ඔන්න බෑකප් කරා අපි ඩේටා ටික. ඒකෙදි මොකක් හරි ඩේටා ලීකේජ් එකක් එන්න පුළුවන්. අන්න ඒ විදිහේ මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන සෙකන්ඩ් රිස්ක් කියලා කියන්නේ. එතකොට ඒක කරන්න ඒකටත් අපි සූදානම් වෙන්න ඕන. අන්න ඒක තමයි මෙතන කතා කරන්නේ. රෙසිඩුවල් රිස්ක් කියලා කියන්නේ මොකක් හරි නිකන් හිතන්න දැන් මොකක් හරි ඕන රිස්ක් එකක් කරා ඕන රෙස්පොන්ස් එකක් කරා. දැන් ඕන ඒ රිස්ක් එක අවුලක් නැහැ. හැබැයි ඒකෙදි තියෙනවනේ මොකක්ම හරි රිමේන් වෙච්ච පාර්ට් එකක්. ඒ කියන්නේ අපිට කියනවනේ රෙසිඩුවල් කියලා කියන්නේ අර අවශේෂ කොටසක් තියෙනවනේ. අන්න ඒකට මොකක්ද කරන්න කියන එක රෙසිඩුවල් රිස්ක් කියන එකෙන් කතා ගන්නවා. වර්ක් අරවුන්ඩ් කියලා කියන්නේ මේකෙදි වෙන්නේ එතකොට කෙලින්ම මොකක් හරි රිස්ක් එකක් ආවයින් පස්සේ ඒක ප්ලෑන් කරලා නැහැ. දැන් මේ වැඩි මෙහෙම ප්ලෑන් කරනවානේ. මෙහෙම කන්ටිජෙන්සි ප්ලෑන් දෙනවා, කන්ටිජෙන්සි රිසර්ව් තියෙනවා. මේකෙදි එහෙම මුකුත් ප්ලෑන්ස් මුකුත් නැහැ. කෙලින්ම ආව ගමන් ඒකට ක්වික් රෙස්පොන්ස් එකක් දෙනවා. අන්න ඒක තමයි මෙතන වර්ක් අරවුන්ඩ් කියලා කියන්නේ. Response to an issue when prior response is not planned or not effective. මේකදී එතකොට අපි නිකන් සරලවම බලන් ඉන්න මොකක් හරි රිස්ක් එකක් ආවම පස්සේ ඒක ඒවලටම ඒකට අදාළ රෙස්පොන්ස් එක නැත්නම් ඒ ක්වික් ෆික්ස් එක දෙනවා අපි. දැන් හිතන්න අර සර්වර් ඩවුන් කියන මේ එක්සැම්පල් එකේදී අපිට පුළුවන් ඕන නම් සර්වර් එක ඩවුන් වුණායින් පස්සේ මේක බෑකප් කරන්න මුකුත් නැතුව අපිට ඕන නම් පුළුවන් සර්වර් එක පොඩ්ඩක් රීස්ටාර්ට් කරලා බලන්න. හරියනවද කියලා. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. රයිට්. එතකොට ඒක තමයි රිස්ක් මැනේජ්මන්ට් වල කතා කරන්න තියෙන්නේ. thank you.